සුබ දවසක් ඔයාලා හැමෝටම. අලුත් මාසයක් පටන් ගන්න තමයි හදන්නේ. මේ අලුත් මාසෙට කලින් මාසේ ඉඳලම අපිට ලෑස්ති වෙන්න වෙනවා. ඉතින් 2025 පෙබරවාරි මාසේ අන්තිම දවසේ මට කරන්න ගොඩාක් වැඩ තිබුණා. උදින්ම ගෙදර ජනෙල් දොරවල් ඇරලා එළියේ තියෙන සීතල ගේ ඇතුළට එන්න ජනෙල් දෙක ඇරලා තිබ්බාම මාරම සීතලක් ගේ ඇතුළට එනවා. මම ඒ සීතල විඳින්න හරිම ආසයි. ඒ වගේම උදේම නැගිටලා ගෙවල් අස් කරලා පහන තියද්දිත් අමුතුම එනර්ජි එකක් අපේ හිතට එනවා. ඉතින් දවසම මගේ වැඩ ටික කරගන්න මට මාරම ශක්තියක් මේ බුදු පහන තිබ්බාම ලැබෙනවා. ඒ හින්දාම උදේ නැගිට්ට ගමන් ජනෙල් දොරවල් ඇරලා ගේ අතුපතු ගාලා අස් කරලා පහන තියලා තමයි මං මගේ දවසේ වැඩ පටන් ගන්නෙ. මගේ ගෙදර උදේට කොටක් සරල ආහාරයක් තමයි හුඟක් වෙලාවට හදන්නේ. කෑම අනවශ්‍ය විදිහට ගත්තාම අපිට අනවශ්‍ය විදිහට ඒ කෑම නිසා ඇතිවෙච්ච ලෙඩ රෝග වලට වියදම් කරන්න මුදල් වියදම් කරන්න වෙනවා. ඉතින් ඉස්සර වගේ 3 වේලම බත් කන්නේ නැතුව කෑම ටිකක් අඩු කරලා සරල ආහාර වේලකට ගිහිල්ලා නිරෝගීව ඉන්න බෙහෙත් බොන එක අවම කරගන්න තමයි මටයි හස්බන්ඩ්ටයි ඕන. ඉතින් ඒ හින්දා අපේ ගෙදර උදේට හරිම සරල කෑමක් තමයි හදන්නේ. අද මම හිතුවා සුප් එකක් හදන්න. සුප් එකට ඕන කරන දේවල් පොඩියට කපලා තෙල් ටිකක් රත් වෙද්දී ඒ ටික ඔක්කොම ඒකට දාලා කවලම් කරලා වතුර ටිකකුත් දාලා තැම්බෙන්න තියෙනවා. ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි මම මේකට දාගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණ වලින් අවශ්‍ය විදියට මේකට දාගන්න පුළුවන්. ඉතින් ඒ ටික ඔක්කොම දාලා වහලා තියෙන අතරතුරේ මම කෝන්ෆ්ලවර් ටිකක් සාමාන්‍යයෙන් තේ හෙන්දක් 2ක් වගේ ප්‍රමාණයක් වතුර ටිකක් දාලා දිය කරලා මම පැත්තකින් තියලා තියෙනවා. සාමාන්‍යයෙන් ටිකක් වෙලා ගිහිල්ලා මේ ටික තැම්බුණාට පස්සේ මේකේ චිකන් කෑලි ටික පොඩියට කඩලා ආපහු ඒකත් එකතු කරලා කෝන්ෆ්ලවර් ටිකත් ඒකට එකතු කරලා සුප් එක හදලා ඉවර කරනවා. ඉතින් මෙන්න මේ විදිහට උදේට සුප් එකක් බිව්වහම ඇඟට ලැබෙන බෙනිෆිට්ස් නම් ඕන තරම් තියෙනවා. හස්බන්ඩ්ත් කෑම කාලා එළියට ගියා එයාගේ වැඩවලට. දැන් මං හදන්නේ මගේ ජර්නල් එක ලියන්න. ඉතින් මේක අනිත් අය හැමෝගෙම වගේ ජර්නල් එකක් නන් නෙමෙයි. මේක හදාගෙන තියෙන්නේ මම මට ගැළපෙන විදිහට. ජර්නල් එකේ වැඩ අලුත් මාසෙට අලුත් විදියට පටන් ගන්න මං කලින්ම ප්ලෑන් කරලා ඒකට ඕන කරන දේවල් වල කටුසටහනක් ගහලා තිබ්බේ. ඉතින් හෙට අලුත් මාසෙ නිසා මම මේක ඉවර කරලා දාන්න තමයි හදන්නේ. මගේ ජර්නල් එකේ මං ට්‍රැක් කරගන්නේ මට ට්‍රැක් කරගන්න ඕන කරන දේවල් ටිකක් විතරයි. ජර්නල් එකක් ගත්තාම එක අය විවිධ විදියට ජර්නල් ලියනවා. ඉතින් තම තමන්ගේ අවශ්‍යතාවයට අනුව එකට ගැළපෙන විදිහට ඒ වගේම අපිට ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කාලය අනුව අපිට අපේ ජර්නල් එක වෙනස් කරගන්න වෙනවා. හැම කෙනෙක්ම එකම විදිහේ ජර්නල් එකක් පාවිච්චි කරන්න ඕන කියලා දෙයක් නැහැ. අපිට අවශ්‍ය වෙන දේවල් අපිට මිස් වෙන දේවල් තමයි අපි ජර්නල් කරලා ට්‍රැක් කරලා තියාගන්නේ.
ජර්නල් එකක් ලියද්දී වෙලාවකට පොඩි ළමයි වගේ ස්ටිකර්ස් සලවලා මේක හරිම ලස්සනට තියාගෙන ඉන්න මට පුදුම ආසාවක් තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ජර්නල් එක ලියාගෙන යනකොට මගේ අතින් වෙන වැරදීම් හින්දා කපන්න වෙනවා. ඉතින් ඒ වගේ එහෙම වෙන්නේ නැතුව ලස්සනට පොත තියාගන්න තමයි මට ඕන. ඒත් ඉතින් සමහර වෙලාවල් වලදී පොඩි මිස්ටේක්ස් වෙනවා. ඉතින් මේක අපේ පර්සනල් බුක් එකක් නේ. ඉතින් එහෙම වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒත් ඉතින් ලස්සනට පොත තියාගන්න ආසයි නම් බොහොම පරිස්සමින් ලියන්න අපිට සිද්ධ වෙනවා. මේ තියෙන්නේ මම අලවන්න ගත්ත පුංචි ස්ටිකර් සෙට් එකක්. ඉතින් මේකේ මට ඕන කරන විදිහේ ස්ටිකර්ස් තියෙන නිසා තමයි මම මේක ඔන්ලයින් ගෙන්න ගත්තේ. මම මේක ගෙන්න ගත්තේ ටරාස් එකෙන් දවස් 3-4ක් යද්දි මට මේ ටික ලැබුණා. ඉතින් හරිම කියුට් ස්ටිකර්ස් ටිකක් තමයි මේ ස්ටිකර් සෙට් එකේ තිබුණේ. මේ ජර්නල් එකේ දවසින් දවස අප්ඩේට් එකක් මම දෙනවා. මගේ කෑෂ් කොහොමද මම වියදම් කරන්නේ, එතකොට මම මන්ත්ලි ගෙවන බිල් පිළිබඳව, මගේ ලෝන් පිළිබඳව ඒ දේවල් තමයි මම ට්‍රැක් කරලා තියෙන්නේ. ඊට අමතරව මම ආස කරන දේවල් බකට් ලිස්ට් එකක් මම හදලා තියෙනවා. මේන්ලි බකට් ලිස්ට් එකක් මුළු අවුරුද්දටමත් තියෙනවා. ඒ වගේම මන්ත්ලි මම මේ මාස ඇතුලේ මම කරගන්න දේවල් ටිකත් මම මේ විදිහට පොඩියට ට්‍රැක් කරගෙන යනවා. ලියාගෙන යනවා. ඉතින් ඒ දේවල් මාස අන්තිම ඇචීව් කරගත්තොත් මම ඒවට රයිට් මාක් එකක් දානවා. ඉතින් මේ දේවල් ඔක්කොම මට ඇචීව් කරගන්න පුළුවන් දේවල් නිසා තමයි මම මේ මන්ත්ලි මේවා ලියන්නේ. හස්බන්ඩ් ගෙදරට ඕන කරන බඩු ටික ගේනවා කිව්ව නිසා මම දැන් ඒකට ලෑස්ති වුණා. ඉතින් හස්බන්ඩ්ට වැඩ ගොඩාක් තියෙන නිසා පුළුවන් තරම් ඉක්මනින් මට ගිහිල්ලා එන්න වුණා. ගෙදරට ඕන කරන හැම දෙයක්ම ගන්න බැරි වුණත් මට පුළුවන් ටික අරගෙන ඉක්මනින්ම මම ගෙදර ආවා. හස්බන්ඩ්ට තව වැඩ වගේක් කරගන්න තියෙනවා කිව්ව හින්දා. ඉතින් ගෙනාපු ගමන් ඒවා වෙනම පැකින් කරන්න මම පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ගත්ත බඩු ටික පිළිවෙලට භාජන වලට දාලා එවිලෙම අස් කරලා දාලා ඉවර කරලා තමයි මම වොෂ් එකක් දාගෙන ආපහු මගේ දෛනික වැඩ ටික කරන්න ගන්නෙ. අපිට අපේ ජීවිතේ විශේෂ දවස් තියෙනවා. බර්ත්ඩේස් තියෙන දවස්, අලුත් අවුරුදු දවස්, මේ වගේ විශේෂ දවස් තියෙනකොට අපිට අපේ හිතවලට අලුත් නැවුම් හැඟීමක් එකතු වෙනවා. ඉතින් අන්න ඒ වගේම තමයි ඒ වගේ අලුත් නැවුම් හැඟීමක් හිතට පුරව ගන්න පුළුවන් මාසයක් පටන් ගන්න මුල්ම දවසෙත් ඒ වගේ විශේෂ දවසක් කරගත්තාම අලුත් අවුරුද්දකට ලෑස්ති වෙනවා වගේ අලුත් මාසයකටත් ලෑස්ති වුණොත් ඔයාලටත් ඒ හැඟීම විඳ ගන්න පුළුවන් වෙයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.